Hello guys, welcome to my channel. අපි දැන් යනවා අපි අර ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එකේ අපි කතා කරපු විදිහට අපි යනවා අද අපේ ලෙසන් එකට. වැඩි විස්තර වල නැහැ, අපි කෙලින්ම පටන් ගමු. මොකද වැඩි වැල්ලට ආරම්භ ඕනේ නැහැ නේ. කියන්නේ දැන් අපි දැන් කෙලින්ම යන්නේ අපේ ගමනක්නේ. ඒ නිසා අපි පළවෙනි මාතෘකාව විදිහට අපි ගන්නවා noun. noun කියන මාතෘකාව තමයි අපි අද කරන්නේ. කියන්නේ nouns කියන්නේ සිංහලෙන් ගත්තොත් එහෙම නාම පද. nouns means නාම පද. right? මොනවද මේ නාම පද කියන්නේ? නාම පදයක් කියන එකට definition එක මොකක්ද? නාම පද. right? නාම පද කියන එකට definition එක තමයි කියන්නේ සිංහලෙන් කියනවා නම් යම්කිසි පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් හෝ දෙයක් යම්කිසි පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් හෝ දෙයක් නාමිකව හැඳින්වීම සඳහා භාවිත කරනු ලබන පද නාම පද යනුවෙන් හඳුන්වයි. මම එක නෝට් එකක් දාන්න වයිට් බෝඩ් එකේ. යම්කිසි පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් හෝ දෙයක් නාමිකව හැඳින්වීම සඳහා භාවිත කරනු ලබන පද නාම පද නම් වේ. රයිට්. ඔයාලා නෝට්බුක් එකක් යූස් කරන්න මේ කෝස් එක පුරාවටම යනකොට. මේක තමා නාම පද කියන්නේ යම්කිසි පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් හෝ දෙයක් නාමිකව හැඳින්වීම සඳහා භාවිත කරනු ලබන පද නාම පද නම් වේ. රයිට්. එතකොට දැන් නාම පද කියලා කියනවා. දැන් අපි උදාහරණයක් විදිහට කියන්නේ පුද්ගලයන්ට කියනවා. එතකොට සත්වයන්ට කියනවා. යම්කිසි දේවල් වලට කියනවා. ස්ථාන වලට කියනවා. රයිට්. එතකොට මොනවද සාමාන්‍යයෙන් දැන් මම පොදුවේ කියන්නේ නම් ඊට පස්සේ අපි බලමු මොනවද ඒවායේ තියෙන කැටගරිස් කියලා. කමල් ඔන්න පුද්ගලයෙක්, නිමල්, සුනිල්, අමර, නයනා, රයිට්. ඔන්න පුද්ගලයෝ. එතකොට දේවල්. හරිද? දේවල් මවුස්. එතකොට පෙන්, පෙන්සිල්, බොක්ස්, හවුස් ඔන්න දේවල්. එතකොට සාමාන්‍ය පුද්ගල නම කාපෙන්ටර්. එතකොට ටීචර්, ප්‍රින්සිපල් ඔන්න පුද්ගල නාම. ඊට අමතරව ආය අපි ගත්ත මොනවද? නාම පද නම් මේ සත්තු ඩොග්, කැට්, එතකොට හෙන්, ලයන්, ටයිගර් ඔය වගේ සත්ත්ව නමුත් නාම පද කියලා හඳුන්වනවා. මේ නාම පද වර්ග කිහිපයක් තියෙනවා. රයිට්. හරිද? අපි බලමු දැන් මේ නාම පද වර්ග මොනවද කියලා. නාම පද වර්ග බලනකොට පළවෙනි එක එනවා. පළවෙනි එක තමයි animate nouns. right? animate nouns කියන්නේ මොනවද? animate nouns කියන්නේ මේවා ප්‍රාණවාචී දේවල්. ඒ කියන්නේ පණ තියෙන දේවල්. පණ තියෙන නාම පද මේවට අයත් වේ. පණ තියෙන දේවල් නේ. හරිද? පණ ඇති දේවල් මේකට අයත් වේ. right. බලමු එතකොට මොනවද මේවට අයත් වෙන්නේ කියලා. examples මොනවද? එතකොට examples තමයි man. right. man. woman, dog, cat, elephant. මෙන්න මේවා තමයි animate nouns කියන්නේ. right.
අපි දෙවැනියට බලමු. මොනවද කියලා. දෙවැනි වර්ගය තමයි inanimate nouns. inanimate nouns. inanimate nouns. මොනවද මේ inanimate nouns කියන්නේ? examples බලමු. ඒ කියන්නේ පණ නැති දේවල්. පණ නැති දේවල් මේකට අයත් වෙන්නේ. පණ නැති දේවල්. පණ නැති දේවල්. ඒ කියන්නේ අප්‍රාණවාචී. පණ නැති දේවල් මෙයට අයත් වේ. right. මොනවද උදාහරණ? example. desk. desk. table. eraser. mouse. මේවා තමා පණ නැති දේවල්. හරිද? mouse තව තියෙනවා. ඉතින් ඒ ප්‍රාණවාචී හැම දෙයක්ම මේ අයිති වෙන්නේ ප්‍රාණවාචී දේවල් ගැන inanimate nouns. house, එතකොට van. ඔය තමයි examples. මේ ලොකු දේවල් නෙමෙයි හැමෝටම මේ ඉංග්‍රීසි අමාරු කියලා දැඟලුවාට හරි ලේසි. කියන්න ගොඩ දාගන්න පුළුවන් අනිවාර්යෙන් අපිට. මේ කෝස් එක අවසානයේදී අනිවාර්යෙන්ම ගොඩ දාගන්න පුළුවන්. ඔයාලා යාළුවන්ට ෂෙයා කරන්න මේක. ඊට පස්සේ subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේක මම වීඩියෝ එකක් දාපු සැනින් notification එක එනවා. right. දැනට මම faceless channel එකක් විතර තමයි කරගෙන යන්නේ. ඉස්සරහදී අනිවාර්යෙන්ම මම මේක මේ face එක මගේ කියන්නේ මූණ පෙන්නලා ඔයාලා ළඟට ඇවිල්ලා කියන විදිහට මම මේක හදාගෙන යන්නම්. දැනට faceless විදිහට තමයි යන්නේ. right. ඊළඟට masculine nouns කියන්නේ මොනවා? masculine nouns. masculine nouns. මොනවද? ඒ කියන්නේ පුරුෂ ලිංග නාම පද මේවට ඇති තියෙන. පුරුෂ ලිංග නාම පද ඇත් වෙන්නේ. මොනවද උදාහරණ? මේකට අපි examples බලමු. examples තමයි මේකට එන්නේ. මේකට examples බලමු අපි. මොනවද මේකට එන්නේ? ඔයාලා හිතන්න බලන්න. මේකට එනවා man. ඊට boy. prince. actor. මේ වගේ තමයි උදාහරණ එන්නේ. අපි ඉස්සරහට තව සාකච්ඡා කරනවා. මේවා තමයි දැනට. ඒ කියන්නේ පළවෙනි එක තමයි animate nouns, ඊළඟට inanimate nouns, ඊළඟට masculine nouns, ඊළඟට අපි බලමු fourth one එක. fourth one බලමු අපි. feminine nouns. feminine nouns. මොනවද මේ feminine nouns කියන්නේ? ඒ කියන්නේ ස්ත්‍රී ලිංග නාම පද මේකට ඇත් තියෙන. ස්ත්‍රී ලිංග. ස්ත්‍රී නාම පද මේකට ඇත් වේ. right. මොනවද examples තමයි woman. මොනවද girl. ඊළඟට princess. actress.
මේවා තමයි ස්ත්‍රීලිංග නාමපද වලට අයත් වෙන්නේ. right? ඉන් පසුව අපි බලමු මොනවද නියුටර් ජෙන්ඩර් කියලා. ඒ කියන්නේ ස්ත්‍රීත් නොවන පුරුෂලිංගත් නොවන නාමපද මොනවද? right. උදාහරණ මග උදාහරණ තමයි right. examples තමයි මොනවද මේකේ කියන්නේ tree උදාහරණයක් විදිහට ගෑනු ගස් පිරිමි ගස් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවේදී අපි ගන්නෑ විද්‍යාත්මක ගත්ත උනාට එහෙම අපිට දාන්න පුළුවන් ආයි house දාන්න පුළුවන් මේකෙදිත් පිරිමි ගෙදර ගැහණු ගෙදර කියලා කියන්නේ නැහැනේ අපි right. එතකොට ඊළඟට road අපිට දාන්න පුළුවන් ඊළඟට metal මේ වගේ දේවල් අපිට use කරන්න පුළුවන්. එතකොට sand water මේ වගේ දේවල් හරිද? ඊළඟට අපි use කරනවා countable nouns කියන්නේ මොනවද? ඒක ඔයාලා නම් දන්නේ නැති අනිවාර්යෙන් use වෙලා තියෙනවා අපිට countable nouns. මොනවද මේ countable nouns කියන්නේ? ඒ කියන්නේ අංකමය වශයෙන් ගණන් කළ හැකි නාමපද මේවට අයත් වේ. අංකමය වශයෙන් ගණන් කළ හැකි නාමපද මේවට අයත් වේ. right. ඒ ටික තමයි කියන්න තියෙන්නේ. කියන්නේ countable noun කියන එකේ අංකමය වශයෙන් ගණන් කළ හැකි නාමපද right. මම දැනට කරපු ටික මේකේ පෙන්නන්න. ඔයාලට එතකොට මේක ස්ටොක් කරලා වීඩියෝ ස්ටොක් කරලා බලන්න පුළුවන්. nouns අපි ඉගෙන ගත්තා. නාමපදයක් කියන්නේ මොකද්ද? යම්කිසි පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් හෝ දෙයක් නාමිකව හැඳින්වීම සඳහා භාවිත කරනු ලබන පද නාමපද යනුවෙන් හඳුන්වනවා. ඒකට පළවෙනි නාමපද වර්ගය තමයි animate nouns. පණ ඇති දේවල් මේට කියන පණ ඇති දේවල් man, woman, dog, cat, elephant. inanimate nouns කියන්නේ පණ නැති දේවල් මේට අයත් වේ. එතකොට මොනවද? desk, table, eraser, mouse, fan. ඔය වගේ පණ නැති දේවල් තමයි මේකට අයත් වෙන්නේ. masculine nouns මොනවද? පුරුෂ ලිංග නාමපද මේට අයත් වේ. man, boy, prince, actor. එතකොට feminine nouns ස්ත්‍රී ලිංග නාමපද මේට අයත් වේ. woman, girl, princess, actress. right. ඊළඟට නපුංසක ලිංග නාමපද තමයි මේකට අයත් වෙන්නේ. ඒ කියන්නේ neuter gender. right. tree, house, road, metal, sand, water. ඊට පස්සේ මේ countable noun කියන්නේ මොකද්ද? යම්කිසි දෙයක් අපිට අංකමය වශයෙන් ගණන් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට give me two papers. එතකොට give me this book. මේ පොත දෙන්න මට. give me two books. give me one pen. give me 10 pen. අන්න ඒ වගේ අපට අර ප්‍රමාණයක් දක්වන්න පුළුවන් යාට කියන්නේ අපි අංකමය වශයෙන් ගණන් කරන්න පුළුවන් යාට කියන්නේ countable nouns. right. pen, box, එතකොට bottle, ඊළඟට eraser, ඊළඟට comb, ඊළඟට මොනවද අපිට කියන්න පුළුවන් computer, pencil මේ වගේ ඒවා තමයි අපිට කියන්න පුළුවන් countable noun කියලා. right. ඊළඟට අපි යනවා uncountable noun. uncountable noun මොනවද මේ uncountable nouns කියන්නේ? අංකමය වශයෙන් ගණන් කරන්න බැරි ඒවට තමයි uncountable noun කියන්නේ. කළ නොහැකි දේවල් මේකට අයත් වේ. තේරුණාද?
කියන අංකමය වශයෙන් ගණන් කරන්න බැරි දේවල් තමයි මේකට ඈත් වෙන උදාහරණ තමයි examples මොනවාද sugar milk එතකොට water දැන් මේ ඇයි මේ sugar එහෙම sugar කියලා ගත්තාම අපිට සාමාන්‍යයෙන් ගොඩාක් දුරට යූස් කරන්න බෑනේ මේ අංකමය වශයෙන් කීයක් කියලා ගණන් දැන් milk හැබැයි මෙහෙමයි මේවා අපිට මිනුම් එකක ඔස්සේ ගණන් කරන්න පුළුවන් එතකොට මිනුම් එකක ඔස්සේ ගණන් කරනවා කියන්නේ මට දෙන්න මේ වතුර වීදුරුව give me a glass of water මට දෙන්න කිරි වීදුරුවක් give me a glass of milk මට දෙන්න තේ කෝප්පයක් දෙන්න මට give me a glass of give me a cup of sugar give me a cup of sugar ඔයගේ අපිට කියන්න පුළුවන් අන්න යාගේ මිනුමක් ඇඩ් කරලා අපිට කියන්න පුළුවන් right එතකොට මේකෙදී අපි කියන්නේ uncountable noun විදිහට තමයි මේවා ගන්නේ sugar milk water sand එතකොට soil tea මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන් uncountable nouns විදිහට right 8 යම් 8 වෙනි එකට මොකද්ද abstract nouns මොනවද මේවා abstract nouns කියන්නේ යම් කිසි හැඟීමක් ඒ කියන්නේ අදහස් මතවාද ඒ කියන්නේ විශ්වාසයන් එතකොට සංකල්ප තියෙනවා නම් ඒවට කියනවා අපි කියන්නේ abstract nouns කියලා abstract nouns අදහස් right මතවාද විශ්වාසයන් ඇතුළු දේවල් මේවාට අයත්තේ මෙම නාම පද ගණයට අයත්තේ කියමුකෝ මෙම නාම පද ගණයට අයත් වේ right සරලයි හරි සරල දේවල් මේ nouns වලින්ම පටන් ගත්තේ ඔයාලට මේක හරියටම ඇබ්සෝබ් වෙන්න. ඒ කියන්නේ ඇඟට අනිවාර්යෙන් ඇබ්සෝබ් වෙනවා. මේවා හරියට බලලා ඔය ටික නෝට් එකක් දාගන්න මුලින්දම්ම අනිවාර්යෙන් මම කියා දෙනවා මෙතඩ්ස් ටික කොහොමද මේවා අපි ප්‍රැක්ටිස් කරන්නේ day by day. right මේ ටික හොඳටම බේසික් දේ තමයි අපි ඇඟට දාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලැන්ග්වේජ් එක ප්‍රැක්ටිස් කරනකොට බේසික් දේ තමයි ඇඟට දාගන්න ඕනේ. එතකොට අපට හොඳ ගමනක් යන්න පුළුවන්. love education power kindness මේ වගේ තව තියෙනවා ගොඩාක් ඒ කියන්නේ නාමපද තියෙනවා love education ඒ කියන්නේ love අධ්‍යාපනය එතකොට ආදරය කරුණාව එතකොට දිලිඳුකම ශක්තිය ඔය වගේ දේවල් තමයි ඒ කියන්නේ abstract නම මේවා නම් ගොඩක් දේවල් ගොඩක් වෙලාවට යූස් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් යූස් වෙනව නැත්තේ මන්නේ ඒ කියන්නේ යූස් වෙනව නැත්තේ නෑ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඉස්සරහට කතා කරන pronoun කියලා ඒ pronoun කියන දේවල් ගොඩාක් දුරට යූස් වෙනවා මේවා සාමාන්‍යයෙන් යූස් වෙන්නේ මුල මැද අග ඒ වගේ දේවල් වල තමයි මේ ටික යූස් countable noun uncountable මේවා මුල මැද සාමාන්‍යයෙන් අගට මුලට නම් යූස් වෙනවා අඩුයි ගොඩක්ම මැද අග වගේ යූස් වෙනවා මේවා වාක්‍ය එක්ක සම්බන්ධ කරනකොට එහෙම එතකොට pronoun කියන එක අපි ඉස්සරහ පාඩමේදී අනිවාර්යෙන් අපි සාකච්ඡා කරනවා ඔයාලට මේකෙදී වෙන ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න ඕන නම් මේකේ පළවෙනි වීඩියෝ එකට යන්න මේ මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න ඒ වගේම මතක් කරනවා අනිවාර්යයෙන්ම මේ මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියන්න අනිවාර්යෙන් ඔයාලට අලුතෙන් එන වීඩියෝස් ටික අනිවාර්යෙන් එනවා ඒ වගේම තමයි මේ course එක හොඳට continue කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම prove කරනවා මම ඉංග්‍රීසි කතා කරන මට්ටමට කියන්නේ fluent මට්ටමට හදලා දෙන්න පුළුවන් කියලා අනිවාර්යෙන් විශ්වාසය තියාගන්න අනිවාර්යෙන් වැඩේ වෙනවා right කියම් පාඩමට ඊළඟට තියෙනවා 9 මොනවද common nouns බලමු අපි common nouns කියන්නේ මොනවද කියලා common nouns right common nouns කියන්නේ පොදුවේ වස්තුන් පුද්ගලයන් හා ස්ථානයන් හඳුන්වන නාම පද පොදුවේ වස්තුන් ස්ථානයන්
හඳුන්වන්න නාම පද. right. මොනවද උදාහරණ බලමු. example. teacher, country, city, book, ස්ටඩන්ස්. ඔය වගේ දේවල් කොමන් නවුන්ස්. ඒ කියන්නේ පොදුවේ ටීචර්මයි කියන්නේ. රටට වෙන නමක් නැහැ කියන්න රටම තමයි. කන්ට්‍රි, සිටි නගරය, එතකොට බුක්ස්. ඔය වගේ පොදුවේ අපි හඳුන්වනවානේ. කියන්නේ නාම එදිනදා භාවිතයේදී ඒවට තමයි අපි කොමන් නවුන්ස් කියන්නේ. 10 proper nouns. මෙන්න මේක විශේෂයි. මේක ගොඩාක් වෙලාවට අපි යූස් කරනවා. උඩට මතක් කරන්නකෝ අපි මේක යූස් කරන්නේ කොහොමද කියලා. proper nouns. මේකෙදි වෙන්නේ විශේෂයෙන් පුද්ගලයෙක් පුද්ගලයෙක් ස්ථානයක් හෝ වස්තුවක් හඳුන්වන නාම. right. proper nouns. මේකෙදි අනිවාර්යයෙන්ම හොඳට මතක තියාගන්න මේ නාමපද අපි ස්ටාර්ට් කරන්නේ. නාමපද පටන් ගන්නේ අනිවාර්යයෙන්ම කැපිටල් ලකුරෙන්. අනිවාර්යයෙන්ම අපි නාමපදේ පටන් ගන්නෙ කැපිටල් ලකුරෙන්. එතකොට බලමු. ශ්‍රී ලංකා කියනකොට S අකුර and L අකුර කැපිටල්. right. ඊළඟට කසුන් කියනකොට කී අකුර කැපිටල්. ඊළඟට ත්‍රිපිටකය. මේවා විශේෂිත දේවල් නේ. කියන්නේ ලංකාවේ තියෙන විශේෂිත දෙයක් ත්‍රිපිටකය කියන්නේ. ඒක නිසා මේක අපි ලියන්නේ කැපිටල් අකුරෙන්. ශ්‍රී ලංකා කියනකොටත් ශ්‍රී ලංකාව කියලා තියෙන්නේ සාමාන්‍ය ලෝගම් පිළිවෙත් එකයිනේ. හරිද? එතකොට මේවා විශේෂ කරලා ලියන්නේ කැපිටල් අකුරෙන්. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ නමක් ලියන්නේ අනිවාර්යයෙන්ම කැපිටල් අකුරෙන්. right. ඊළඟට මඩොල් දුව ඇමරිකා. right. ඊළඟට යනවා අපි collective nouns. බලමු. collective nouns කියන්නේ මොනවද? collective nouns. ඒ කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් ඔයාලා මම හිතන්නේ දන්නවා. ඒ කියන්නේ සමූහයක්, රංචුවක් ඒ කියන්නේ සමූහයක් හඳුන්වන නාමපද. සමූහයක්. යම්කිසි දෙයක මොකක් හරි සමූහයක් හඳුන්වන්නේ එහෙම. සමූහයක් හඳුන්වන නාම පද මෙම නමින් හඳුන්වයි. right. examples තමයි herd of elephants. ඒ කියන්නේ අලි රංචුව. bunch of flower. bunch කියන්නේ මොකද්ද? පොකුර. ඒක සමූහයක් කියන අදහසට දෙන මල් පොකුර. right. කසුන් give me a bunch of flower. කසුන් මට දෙන්න bunch of flower. මල් පොකුර. right. ඊළඟට crowd කියන්නේ සමූහය. There was a big crowd in the playground. There was a big crowd in the playground. අන්න ඒ වගේ අපිට කියන්න පුළුවන්. يعني ලොකු සෙනගක් හිටියා මේ පිට්ටනියේ. right. ඔවා තමයි කියන්න තියෙන්නේ crowd. CROWD. ඊළඟට team and group. මේ තමයි සමූහ වාචී පද කියන්නේ. මේ ටික තමයි කොල්ලෝ කෙල්ලනේ අද අපිට කරන්න තිබ්බ මාතෘකාව nouns. එතකොට nouns වල මෙන්න මේක තමයි note එක note down කරගන්න. නාමපද animates noun කරා, inanimate nouns කරා, masculine nouns කරා, feminine nouns කරා, neuter gender කරා. එතකොට countable uncountable nouns කළා. එතකොට abstract nouns, common nouns, proper nouns. බලන්න මේවා කලින් ඉගෙනගෙන තියෙදි කියලා ඔයාලා ඉස්කෝලේ යන කාලේදී හරි. collective nouns මේ ටික තමයි අපි අද කළේ. බලමු තව ස්පෙෂල් දේවල් ටිකක් තියෙනවා. කියන්නේ දැන් proper nouns හැම වෙලේම මොනවෙන්ද අපි ස්ටාර්ට් කරනවා කිව්වේ?
proper nouns start කරන්නේ අනිවාර්යයෙන්ම capital letters වලින්. capital letters වලින් අනිවාර්යයෙන්ම මේවා කරන්න ඕනේ. එතකොට uncountable nouns, abstract nouns and එතකොට proper nouns. හරිද? මේවා ඉස්සරහට මම කරනවා නාමපදයක් බහුවචනයට හැරවීම කියලා. එතකොට මේ ඒවා එක සහ n යොදන්නේ නැහැ. ඒ ඇයි කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. ඊට අමතරව collective nouns. එතකොට collective nouns සමග යෙදෙන දැන් තව වෙනත් නාමපද තියෙනවනේ. ඒවා නිකන් අපි තියන්න ඕනේ අනිවාර්යයෙන්ම බහුවචන ස්වරූපයෙන් දැන්. එතකොට bunch of flower කියලා කියන්නේ. ඒ කියන්නේ bunch of flower කියන්නේ මල පොකුරනේ. මල් පොකුරක් කියලානේ කියන්නේ අපි bunch of flowers. bunch of flowers. හරිද? ඒක වචනයක් බහුවචනයට කරන පාඩමත් අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා. right? එතකොට bunch of flowers, herd of elephants. අලි රංචුව. herd of elephant තියන්නේ. herd of elephants. අලි රංචුව. අල රංචුව නෙමෙයි අලි රංචුවනේ කියන්න ඕනේ. අලියා රංචුව නෙමෙයි අලි රංචුව කියන්න ඕනේ. right? uncountable nouns මම මේ කලින් කිව්වා uncountable nouns. හරිද? අපිට මිනුම් මේක ඔස්සේ මේ කියන්නේ අර අපිට කියන්න පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කොහොමද කියන්නේ uncountable nouns. හරිද? give me a glass of water. give me a glass of water. හරිද? give me 2 packets of milk. give me 2 packets of milk. give me 2 spoons of sugar. give me 2 spoons of sugar. right? මෙන්න මේ ටික තමයි ඉතින් අද ඔයාලට කියන්න තියෙන්නේ nouns නාමපද යටතේ අපි ඉගෙන ගත්තා නාමපද වර්ග කීයක්ද 10යි 11යි 11ක් ඉගෙන ගත්තා right මේක හොඳට note down කරගන්න මේ ඕනම වයසක කෙනෙක්ට මේක ලියාගෙන note එකක් ගහගෙන තියාගන්න පුළුවන් ලබන සතියේ අපි කරනවා මොනවද pronouns ටික අපි ඉගෙන ගන්නවා හොඳට මේ ටික අධ්‍යයනය කරලා බලන්න එහෙනම් ඔල්ලෝ කෙල්ලෝ ටිකට ජය වේවා